බයෝමෙඩිකල් සයින්ස් ගැන වීඩියෝස් කරගෙන යද්දී ගොඩක් දෙනකින් මටාව ප්‍රශ්නයක් තමයි මේ ඉන්ටර්න්ශිප් ගැන ප්‍රශ්නය. ඉතින් අනිවාරෙන් මොගොල ඉන්ටර්න්ශිප්යක් කරන්න බෑ ඩිග්‍රියක් කරද්දි. ඉතින් ඇත්තටම බයෝමෙඩිකල් සයින්ස් කරන කට්ටියට ඉන්ටර්න්ශිප් කරන්න පුළුවන් ෆිල්ස් මොනවද. ඉතින් එක්කෙනෙක් අපිගේමු අපි අඳුරන කෙනෙක් අන්න අර ඉන්ටර්නෙක් කර මේ ඉන්ටර්නෙක් කර කියලා අපිට නවා ආරංචියක්. ඉතින් අපි බැජ් එක එක තුලා හදනවා ට්‍රයි කරන්න ඒ ඉන්ටර්න එකටම යක්. ඉතින් ඒ ජොබ් එක ඔයාලා ආස පැත්තෙන්ද තියෙන්නේ. එහෙම නැත්තන් ඒ ඉන්ටර්නෙක් කරන්න ඔගොල ඔක්කොටම යන්න පුළුවන් ඉන්ටර්න එකක්ද ඔය දේවල් ප්‍රශ්නයක් ඇතිවෙනවානේ. ඉදි ඒ හින්ද මේ වීඩිය ගදමන් කරන්නේ ඔගොල්ලොන්ට බයෝමෙඩිකල් සයින්ස් ටික්්‍රිය එක කරද්දි ඉන්ටර්න යන්න පුළුවන් ෆිල්ස් පහක් ගැන විස්තර අරගෙන. ඉති මේ ෆිල්ස් පහ ගැන කතා කරා මේ ෆිල්ඩ් පහේ ඔගොල්ලොන්ට ඉන්ටර්න එක කාලෙ කරන්න තින් දේවල් එකින් එකට වෙනස් වෙනවා. ඒවගේම ඔගුල්ලොන්ට ඊට පස්ස යන්න පුළුවන් ජොබ් රේන්ජ් එකත් වෙනස් වෙනවා. ඒ හින්දා තමන්ගේ ප්‍රිෆරන්ස් එක තමන්ගේ කැමැත්ත අනුව ඒ තමන්ට අදාළ ෆීල්ඩ් එකේ ඉන්ටර්න එකත් තෝරගන්න. ඉතින් අපි කතා කරන ෆීල්ඩ්ස් පහ තමයි clinical and diagnostic laboratories, molecular and genetic labs, biotech and biomedical companies, ෆාමසිටිකල් සෙක්ටර්, ඒවගේම අන්තිමට රිසර්ච් ඇසිස්ටන්ට්. ඉතින් මේ ෆිල්ඩ්ස් පහ ගැන තමයි මේ වීඩියෝ එක අද කතා කරන්නේ. ඉතින් අපි යමු පළවෙනි ෆීල්ඩ් එකට. ඒ තමයි clinical diagnostic laboratories. ඉතින් clinical diagnostic laboratories කිව්වහම ඔයගොල්ලන්ට clinical කියන වචනයම තේරෙන්න ඕනේ මේක medical පැත්ත සම්බන්ධ ඉන්ටර්න් එකක්. ඉතින් ගොඩාක් දෙනෙක් කරන්නේ මෙන්න මේ clinical diagnostic laboratories වල ඉන්ටර්න්ස් තමයි biomedical science කරද්දී. ඒ අතර මම කරෙත් clinical diagnostic laboratory එක ඉන්ටර්න එකක් තමයි. ඉතින් මේක ඕගොල්ලොන්ට වැදගත් වෙන්නේ ඔයාලා හොස්පිටල් ෆිල්ඩ් එකේ එහෙම නැත්නම් මේ ඩිසීස් එක පේෂන්ට්ස් අත් එක්ක ගනුදෙනු කරන. එතකොට ඔය බ්ලඩ් රිපෝට්ස්, යුරින් රිපෝට්ස් ඒ වගේ දේවල් එක ගනුදෙනු කරන අන්න ඒ ෆිල්ඩ් එකට ආසයිට තමයි මේ ඉන්ටර්න් එක හරියන්නේ. එතකොට මෙතනදී ඔයගොල්ලෝ හොස්පිටල්ස් වල ඒ වගේම නැත්නම් ප්‍රයිවට් ලැබ්ස් වල වැඩ කරද්දී ඔයගොල්ලොන්ට බ්ලඩ් එක, යුරින් එක, ස්ටූල් එක, ටිෂූ සාම්පල් එක වැඩ කරන්න වෙනවා. එතනදී ඔයගොල්ලොන්ට කන්ටැමිනේෂන්ස් ගැන ඉගෙන ගන්න පුළුවන්. එතකොට සේෆ් හැන්ඩ්ලින් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම PPE වෙයා හරියට PPE කොහොමද යූස් කරන්නේ. ඒ වගේම මයික්‍රෝ ඔර්ගනිසම් පැත්ත ඒ පැත්තට අදාළ දේවලුත් යම් තාක් දුරකට කවර් වෙනවා. ඒ වගේම හිස්ටොලොජිකල් ලැබ් එක වගේ ඔයගොල්ලොන්ට තියෙනවා නම් ඒ නොලෙජ් එකත් ඇති. හරියට බැලුවොත් මේ ක්ලිනිකල් ඩයග්නොස්ටික් ලැබ් එකක් කියන්නේ ඔයගොල්ලොන්ට නිකන් පැකේජ් එකක් වගේ. මෙතනදී හිමටොලොජි, යුරොලොජි, ඊට පස්සේ මයික්‍රෝබයොලොජි, හිස්ටොලොජි ඒ වගේ ගොඩාක් දේවල් කවර් වෙනවා. හැබැයි මේ ෆැසිලිටිස් තියෙන ලැබ් එකට ඔගොල්ලෝ යන්න ඕනේ. දැන් ස්පෙෂලි ඔය ප්‍රයිවට් හොස්පිටල් එක තියෙන වගේ ලැබ් එකකට ගියොත් මේ දේවල් ඔක්කොම තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රයිවට් හොස්පිටල් නැතුව සාමාන්‍ය ප්‍රයිවට් ලැබ් එකට ගියොත් හොස්පිටල් එකට සම්බන්ධ නැතුව ඒ වගේ තැනකදී ඉතින් ඔය හිස්ටොලොජි වගේ ෆැසිලිටිස් නැති වෙන්න පුළුවන්. මයික්‍රොටෝම් එක වගේ යූස් කරලා කරන දේවල්. ඉතින් ඒ වුණාට ඔයගොල්ලන්ට ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන් මේ ෆීල්ඩ් එකට ගියොත්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ වැටෙන්නේ ට්‍රේනී MLT කෙනෙක් විදිහට, එහෙම නැත්නම් ලැබොරටරි ඉන්ටර්න් කෙනෙක් විදිහට. ඇත්තටම ඔයගොල්ලන්ට MLT කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මෙඩිකල් ලැබොරටරි සයන්ස් කියලා වෙනම ඩිග්‍රී එකක් තියෙන හින්දා ගවර්න්මන්ට් ෆැකල්ටි වල ඔයගොල්ලන්ට කවදාවත් ගවර්න්මන්ට් හොස්පිටල් වල නම් MLT ජොබ් එකට යන්න බෑ. ඒ හින්දා ප්‍රයිවට් පැත්තේ ලැබ් එක වගේ නම් ඔයගොල්ලන්ට chance එකක් තියෙයි MLT කෙනෙක් වෙන්න මේ විදිහේ ඉන්ටර්න් එකක් කරාට පස්සේ. ඉතින් අපි කතා කරමු දෙවෙනි ෆීල්ඩ් එක. දෙවෙනි ෆීල්ඩ් එක තමයි molecular and genetic labs. ඉතින් මම මගේ WhatsApp channel එකේ පොඩි poll එකක් දැම්මා ඔයගොල්ලොන්ගේ ප්‍රිෆරන්ස් එක බලන්න, කියන්නේ කැමැත්ත බලන්න. එතනදී ගොඩාක් දෙනෙක් මට කියලා තිබ්බේ ඒගොල්ලෝ මයික්‍රෝබයොලොජි සහ අනිකුත් ෆීල්ඩ්ස් වලට වඩා මේ මොලිකියුලර් බයොලොජි කියන එකට කැමතියි කියලා. ඉතින් ඔයගොල්ලොත් කැමති නම් ඒ WhatsApp channel එකට join වෙන්න. පල්ලෙහා description එකේ ඒ channel එකේ link එක තියෙනවා. එතන biomedical science කරන ලොකු community එකක් ඉන්නවා. ඔයගොල්ලන්ටත් පුළුවන් ඒකට join වෙන්න. ඉතින් ඇත්තටම මොනවද මේ මොලිකියුලර් බයොලොජි කියන්නේ? ඒ වගේම මොනවද මේ genetics කියන්නේ? මේ දෙක අතර සම්බන්ධය මොකක්ද? ඉතින් මේ ගැන වීඩියෝ එකක් අවශ්‍ය නම් ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. හරි, ඉතින් මේ molecular and genetic laboratories වල කරන්නේ මොනවද? ඉතින් මෙතනදී ફોකස් එක වෙන්නේ ඔයගොල්ලෝගේ DNA, RNA වගේ ප්‍රෝටීන් ඇනලිසිස් පැත්ත තමයි මේ labs වලදී ફોකස් එක වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට DNA extraction වලින් පටන් ගත්තාම ඊළඟට PCR, gel electrophoresis ඒ වගේ ගොඩාක් දේවල් මේ labs ඇතුලේ සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් අපිට අනිවාර්යයෙන්ම අපේ සිලබස් එකේ තියෙනවා මොලිකියුලර් බයොලොජි වලට. ඒ කියන්නේ higher diploma level එකේ සහ advanced විදිහට තියෙනවා BSc, ඒ කියන්නේ ඩිග්‍රී ලෙවල් එකට ගියාට පස්සේ. ඉතින් ඔයගොල්ලොන්ට මේ දේවල් අනිවාර්යයෙන් ප්‍රයෝජනවත් වෙනවා. මේ ඉන්ටර්න් එක කරාම
hands-on experience එකන මේ මැශීන්ස් කෝමද යස් කරන ඔය දේවල් හොඳර දැනගන්න පුළුවන්. ඉතින් ඒ ෆිල් එකට ඔගොල ජෙනටික්ස් පැත්ත මොලිකියවල පැත්ත ආස කෙනෙක් නම් මේ වගේ ජෙනටික් සහ මොලිකියවල පැත්ත සම්බන්ධ ඉන්ටර්නයක් කරන එක වටිනවා. තින් මෙතනදි කොහෙද අපිට මේ වගේ ලැබ්බයක් තියෙන. ඉති ලංකාව ඇතුළේ ෆේමස් ලැබ් එකක් තියෙනවා ජීන්ටෙක් කියලා. ඉතින් ජීන්ටෙක් ගැන ඔගොල්ලොන්ට විස්තර දැනගන්න පුළුවන් FBගේ ගොළුන්ගේ පේච්චයක් තියෙනවා සහ තවත තැන්න තියෙනවා. ඒ වගේම තව ආයතන තියෙනවා ස්ලින්ටෙක් වගේ ඔගොලු ඉන්ඩන් කරන්න පුළුවන්ත. ඉතින් මොලිකියවල පැත්ත ගොඩක් ෆෝකස් කරනට මේ ජීන්ටෙක් එකට යන්න පුළුවන්. ඒ විස්තර ඔගොල්ලො හොයලා බලන්න. ඉති එතනදී ඔගොලොන්ට මේවා hands-on experience ගන්න පුළුවන් මේ. ඇතර මේක ප්‍රමෝෂන් එකක් නෙමෙයි, මම ඔගොල්ලොන්ට දැනුවත් කිරීමක් තමයි මේ කරන්නේ. තුන්වෙනි ෆීල්ඩ් එක තමයි biotech and biomedical companies. ඔන්න මේක ෆෝකස් වෙන්නේ ඉන්ඩස්ට්‍රි පැත්තට. තින් ඉන්ඩස්ට්‍රි පැත්තේ ඔගොල්ලො ඉන්ටර්නයක් කරන්න ආසයිනම් ඉන්ඩස්ට්‍රි පැත්තෙන් ඔගොල්ලො ඉස්සරට යන්න ආසයින මේක තම ගොලොට ගැලපෙන ෆිල්් එක. එතකොට මෙතනදී දැන් අපි දන්නවන්නේ ලැබ් එකක් ඇතුළදි රියජන්ස් අපි යස් කරනවා කියලා. රියජන්ස් කෙනෙක දන්නත්තම් ොට සර්ච් කල බලන්න රියජන්ස් කැන මොනාද කිය. ඉති රියජන්ස් වගේ දේවල් මැනුෆෙක්ච හදන කම්පැනිස් ඔල්ල තමාම බයෝටෙක්න් බයෝමඩිකල් කම්පනිස් කියලා කියන්න. ඒවගේම තව චුට්ටක් එතනින් එහාට ගිහින් ඉන්ඩස්ට්‍රි පැත්තගෙන බැලුවොත් ඔගොල්ලොන්ට යන්න පුළුවන් ෝට සහ කොස්මටික් සම්බන්ධ කම්පැනි සැතිතරන් ලංකාව තියෙනවා. ඉතින් ඒවගේවට ඉන්ටර්ස්ල ගන්නම ඉතින් ඒවට යන්නත් පුළුවන්. ඒ විදිහට ඉන්ඩස්ට්‍රි පැත්තට යන්න පුළුවන් වෙනම ඉන්ටර් තියෙනවා. ඉතින් හැමෝම ෆෝකස් කරන්නේ මෙඩිකල් ලැබ්ස්වලට සමහරට දැනුමක් නැති හින්දා වෙන්න පුළුවන්. ඒ ඔයගොල්ලෝගේ ප්‍රිෆරන්ස් එක කැමැත්ත පරිදි මේ ෆීල්ඩ් තෝරගන්න. මොකද ඉන්ටර්න් එක වැදගත් වෙනවා. ඔයගොල්ලෝ ජොබ් එකකට යද්දී ඔයගොල්ලෝ මොන පැත්තෙන්ද පුරුදු වෙලා තියෙන්නේ ඉන්ටර්න් එකක් කරලා. ඒ කියන්නේ අපි ඇත්තටම ඉන්ටර්න් එකක් ගිහිල්ලා මේ ජොබ් එකක් නෙමෙයිනේ. ඒක අපි එතන පුරුදු වෙනවා වගේ දෙයක්. ඉතින් ගොඩාක් තැන්වල සැලරි එකක්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ දේ ඔයගොල්ලොන්ට ඉස්සරහට කරන ජොබ් එකට කැමති පැත්තෙන් තෝරගන්න. ඉතින් ඉන්ඩස්ට්‍රියල් පැත්තෙන් ඔයගොල්ලෝ ඉන්ටර්න් එකක් කරද්දි මේ බයෝටෙක් සහ බයෝමෙඩිකල් කම්පැනිස් වල ඔගොලොන්ට ප්‍රඩක්ෂන් ඉන්ටර්න් කෙනෙක් විදිහට ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි ඉන්ටර්න් කෙනෙක් විදිහට ඉන්න පුළුවන්. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් එතකොට ඔගොලොන්ට කරන්න තියෙන දේවල් වෙනස් වෙනවා. ඒ වගේම ඔගොලොන්ට හම් වෙන තවත් chance එකක් තමයි GMP ISO මේ වගේ ස්ටෑන්ඩඩ්ස් ගැන හොඳ දැනීමක් ලැබෙනවා මේ ඉන්ඩස්ට්‍රි පැත්තට ගියාට පස්සේ. ඉතින් ඒක ඔගොල්ලෝ ජොබ් එකකට යද්දි මාර විදිහට ප්‍රයෝජනවත් වෙයි මේ GMP සහ ISO ගැන දැනගන්න එක. මොකද QC පැත්ත QA පැත්ත අනිවාර්යයෙන්ම මේ හැම තැනකම තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ නොලෙජ් එකත් ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. හතරවෙනි ෆීල්ඩ් එක තමයි ෆාමසිටිකල් සෙක්ටර් එක. ඉතින් ෆාමසිටිකල් මැනුෆැක්චරින් කම්පැනිස් ලංකාවේ තියෙනවා. ඒවල ඉන්ටර්නයක් කරන එක තමයි මේ ෆාමසිටිකල් සෙක්ටර් එකට අදාළ වෙන්නේ. ෆාමසිටිකල් මැනුෆැක්චරින් කම්පැනිස් කියන්නේ මොනවද? දැන් අපි දන්නවනේ අපි බොන බෙහෙත් තියෙනවා, ඩ්‍රග්ස් තියෙනවනේ. ඉතින් මේ දේවල් හදන කම්පැනිස් තමයි ෆාමසිටිකල් මැනුෆැක්චරින් කම්පැනිස් කියලා කියන්නේ. ඉතින් මේ තැන්වලදී ඔයගොල්ලන්ට ගොඩාක් දුරට QA පැත්තේ QC පැත්තේ ඉන්ටර්නයක් කරන්න පුළුවන්. ඒකම රෙගියුලේටරි සයිඩ් එකේ ඉන්ටර්න් එකක් කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මාකටිං ගැන දැනුමක් තියෙනවා නම් මේ බයෝමෙඩිකල් සයන්ස් ෆීල්ඩ් එකත් එක්ක සේල්ස් ඉන්ටර්න් කෙනෙක් වගේ ඇප්ලයි කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ලැබ් එක ඇතුළේ වැඩ කරන්නත් පුළුවන් මේ කම්පැනිස් වල. ඩ්‍රග් මැනුෆැක්චරින්, ඩ්‍රග් සේෆ්ටි, කම්ප්ලයන්ස්, quality assurance ඔය වගේ ගොඩාක් ෆීල්ඩ්ස් තියෙනවා මේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රීස් ඇතුලේ. ඉතින් ඒ දේවල් වලට අදාළ වෙන විදිහට ඉන්ටර්න්ස් වෙන් කරලා තියෙනවා. සමහර විට මේ දේවල් වලට එලිජිබිලිටි එක ඔයගොල්ලන්ට බයෝමෙඩිකල් සයන්ස් විතරක් කරොත් බැරි වෙයි. ඉතින් ඔයගොල්ලෝ ආසයි නම් මේ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න මුලින් මේ වගේ කම්පැනිස් ගැන විස්තර හොයන්න. ඊට පස්සේ ඒවල ඉන්ටර්න්ස් වලට කොයි වගේ ක්වොලිෆිකේෂන් තියෙනවද ගන්න. ඒ දේවල් හොයලා බලලා ඒ විදිහට ක්වොලිෆිකේෂන්ස් ටික හරියට කම්ප්ලීට් කරගෙන මේවට ඇප්ලයි කරලා බලන්න. ඉතින් පස්වෙනි සහ අවසාන ෆීල්ඩ් එක තමයි රිසර්ච් ඇසිස්ටන්ට්. ඉතින් මේක වැදගත් වෙන්නේ ඕගොල්ලෝ හයර් ස්ටඩීස් වලට ගොඩක් ෆෝකස් කරනවා නම් BSc ඉවර වෙලා MSc එකක් PhD එකක් කරන්න. ඒ වගේම ඇකඩීමියා පැත්තට, ඒ කියන්නේ ලෙක්චර් කෙනෙක් වෙන්න, ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න වගේ ඔයගොල්ලෝ ආසයි නම් මෙන්න මේ ඉන්ටර්න් එක තමයි ඔයාලට ගැලපෙන්නේ, රිසර්ච් ඇසිස්ටන්ට්. ඉතින් රිසර්ච් ඉන්ටර්න් කෙනෙක් විදිහට ඔයගොල්ලොන්ට ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වල වැඩ කරන්න පුළුවන්. ලෙක්චරර්ස්ලා, සීනියර් ලෙක්චරර්ස්ලා, ප්‍රොෆෙසර්ස්ලා යටතේ තමයි ඔයගොල්ලොන්ට වැඩ කරන්න වෙන්නේ. ඉතින් එතනදී අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රොජෙක්ට් වලට ඔයගොල්ලොන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම MSc PhD ප්‍රොජෙක්ට්ස් පවා ඔයගොල්ලොන්ට හෙල්ප් එකක් දෙන විදිහට සහභාගී වෙන්න පුළුවන් වෙයි. ඉතින් මේක ගොඩාක් වටිනවා. ඔයගොල්ලෝ හයර් ස්ටඩීස් වලට යන්න අයිඩියා එකක් තියෙනවා නම්, ඔයාලා පිටරට abroad යන්න MSc PhD කරන්න යනවා නම් මේ රිසර්ච් ඇසිස්ටන්ට් කියන එක මාර විදිහට වැදගත් වෙනවා. හැබැයි මේකට හැමෝටම යන්න බෑ. ඔයගොල්ලොන්ට හොඳ ග්‍රේඩ්ස් තියෙන්න ඕනේ. ඔයාලගේ ඇකඩමික් පැත්තේ, ඒ කියන්නේ A+ වගේ දාලා තියෙන්න ඕනේ ඔයාලගේ ග්‍රේඩ්ස්. ඊට පස්සේ හොඳ ලැබොරටරි ස්කිල්ස් ඔයගොල්ලොන්ට තියෙන්න ඕනේ. කොහොමද මේ බඩු හැන්ඩල් කරන්න අනම්මනම් ඒ අයිඩියා එක හොඳට තියෙන්න ඕනේ.
ඒවගේ මොගල හොඳ CV එකක් ජෙනරේට් කරගන්න ඕන වාලගේ විදිහට ඊට පස්සේ ඔල කැමති යනිවසිටිය ගෝලට ළඟම යනිසිටියක සයින්ස් වැගල්ටගේ ලෙක්චරස් ලව හොල බලලා ප්‍රොෆිෂනල් ඊමේල්ලයක් හදලා එකට සීවකට ඇටච් කරලා ෆෝඩ් කරොත් එතනදී ඔයාලා ඒ අදාල ලෙක්චගේ ඔන්ගොන් ප්‍රජෙක්් එක මන්නම ප්‍රජෙක්්ට මං චොයින ආසයි කියලා අන්නේ විදිහට ආසයිනෙමේ එතන හරියට ඊමේල් එක හදන්න ඉති ඒ විදිහට ෆෝඩ් කරොත් වට චාන්සකක් එන්න පුළුවන් රිසර්ච් ඇසිස්ටන්් කෙනෙක් විදිහට වැඩ කරන්න හැබැයි මෙතන දිනම් මන් දන්න තරමින් පේමට් එකක් වෙන්නේ නැහැ එක ඩිපෙන්ඩ් කොහොම විදිකල ම දන්න නෑ ඉතින් ඒ ගැන පොඩක් හොලා බලන්න ඒවගේ මොගොලොන්ට සයින්ස් විතරක් නෙමේ සයින්ස් ෆැකල්ටි වෙනරි ෆැකල්ටි මඩිකල් ෆැකල්ට වගේ ලෙක්චස සම්බන්ධ කරගන්න පුළුවන් මොකද ගවර්මට ඩිසිටිසල නිතර අලුත් රිසර්ච් ප්‍රජෙක්් යනවා ඉතින් ඔගලොන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් සමහරවිට පබ්ලිකේෂන්යක් කරොත් පබ්ලිකේෂන් එකට පවාලගේ නම යන්න පුළුවන් ඉතින් ඒදලට ෆෝකසක දෙන්න ඔගොල්ලො ඇකඩීමිය පැත්තට ඉස්සරහට ජොබ්සෝට කැමතින ගම හය ස්ටඩිස් කරන්න කැමතින ඉතින් මං හිතනවා මේ වීඩියෝ ගොලොන්ට හෙල්පයක් වෙන්න ඇති කියලා ඉන්ටර්න් කරන්න ඕන විදිහ ගැන ෆිල්ස් ගැන අඩික් ගන්න බයෝමඩික සයින්ස් කරද්දි ඉති මේගේ තව වැලිබල් ඩියස් තියන මගේ චැනල්ලගේ ඔගොල්ලො මගේ චැනලට අලුත්නා කියලා ඒ විඩියෝස් බලන්න අපි මේගේ තව වැලිබල් ඩියකින් ආය හම්බෙමු